යුගයක් තිබුණා ස්මාර්ට්ෆෝන් තාක්ෂණය ගැන විද්‍යා ප්‍රබන්ධයකවත් කියවලා නැති. ඒ කාලේ ආදර පෙම්හසුන් යවන්නේ කඩදාසි වල. ඉතින් මේ ආදර පෙම්හසුන් ගැන ලියවිච්ච සාහිත්‍ය වෙනම එකක්. ඒ කාලේ අද වගේ SMS තිබුණේ නැහැ. අද නම් පොඩි තප්පර ගානකින් ආදරේද අහන්න ආදරේ කියන්න පුළුවන්. මම මේ කියන්න යන තරුණයා එක්තරා බෝඩිමක නතර වෙලා හිටපු තරුණයෙක්. ඒ ආසන්න ගෙදරක හිටියා නාමලී කියලා ගෑනු ළමේ. එයාගේ නම නාමලී. මේ තරුණයාට මේ ගෑනු ළමයා ගැන ආදරයක් ඇති වෙලා තිබුණා. ඉතින් මේ තරුණයා මේ ගෑනු ළමයාගෙන් ආදරේ අහන්න යන හැම වෙලාවකම මේ බෝඩිමේ අයිතිකාර අම්මා මුණ ගැහෙනවා හැමදාම. ඒක නිසා ඔහුට මේ වැඩේ කරගන්න බැරි වුණා. ඒක නිසා මේ තරුණයා මොකද කරේ? නාමලී කිට්ටුවෙන් යන වෙලාවේ කවියක් කිව්වා. මෙන්න මේකයි කවිය. නායනු මයනු ලීයනු හොඳ හැටි දන්න ආයනු දයනු රේයනු කැමතිද දෙන්න කායනු රයනු නේයනු කොළය කලන්න ඕයනු දියනු යේයනු මල්ලිට දෙන්න කියලා කිව්වා. නාමලී නායනු මයනු ලීයනු නාමලී හොඳ හැටි දන්න මං ඔයා ගැන හොඳට දන්නවා. ආයනු දේනු රේනු කැමතිද දෙන්න ඔයාගේ ආදරේ මට දෙන්න කැමතිද? කායනු රයනු නේයනු කොළයක ලන්න ඒ කාරණේ කඩදාසියක ලියලා ඕයනු දියනු යේයනු මල්ලිට දෙන්න ඕඩී පන්ති ඉන්න මල්ලිට දෙන්න කියලා ඔහු මේ තරුණියට කවිය කිව්වා. මේ කවිය කියන වෙලාවේ එතන හිටපු අම්මා ඇහුවා මේ කවිය මොන පොතේ කවියක්ද පුතේ කියලා ඇහුවා. ඇහුවා මේ තරුණයා කිව්වා අම්මා උට කෞසිල විනේනේ කියලා කිව්වා. ඉතින් මම අහන්නේ මේ ආදර හසුන ඇයි ඕඩියේ පන්තියේ ඉන්න මල්ලිට දෙන්න කියලා කිව්වේ. හරි. ඊම බලන්න